මියුන හෙවත් ලෙප්ටෝස්පයිරොසිස් කියන්නේ මනුෂ්‍ය ජීවිත පිළිගන්නා භයානක රෝගයක්. හැබැයි අපි නිවැරදිව දැනුවත් වුණොත් මේ රෝගේ ඩොක්සිසයික්ලින් ප්‍රතිජීවකය හරහා පහසුවෙන් වළක්ව ගන්න පුළුවන්. ඔබ කුඹුරේ දූෂිත ජලයේ හෝ ගම් වතුරේ හිස් දෙපැයින් වැඩ කරනවා නම් ඔබේ සමයේ තියෙන කුඩා සීරීමක් කරහා මේ මුත්‍රාවල තියෙන ලෙප්ටෝස්පයිරා බැක්ටීරියාව ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඩොක්සිසයික්ලින් කරන්නේ මේ බැක්ටීරියාව ඔබේ ශරීරය තුළ වර්ධනය වීම වළක්වන එකයි. ආරක්ෂිත පියවරක් විදිහට ඔබ කුඹුරට හෝ අවදානම් ප්‍රදේශයට යන්නට පෙර ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 100ක කරා දෙකක් එනම් මිලිග්‍රෑම් 200ක තනි මාත්‍රාවක් ලබා ගැනීම රජයේ සෞඛ්‍ය උපදෙස් අනුව නිර්දේශ කර තිබෙනවා. ඩොක්සිසයික්ලින් ලබා ගත්තත් ඔබ අනිවාර්යෙන්ම ආරක්ෂිත බූට් සපත්තු සහ අත්ඇසුම් භාවිතා කළ යුතුයි. මේ ක්‍රම දෙකම එකට භාවිතා කිරීමෙන් තමයි මියුනෙන් උපරිම ආරක්ෂාව ලැබෙන්නේ. ඩොක්සිසයික්ලින් ලබා ගැනීමේදී ආහාර ගත් පසු වැඩිපුර ජලය සමග ලබා ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට මෙය ලබා දීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. නිවැරදිව තොරතුරු දැනගෙන ආරක්ෂිතව ඉඳලා මියුනෙන් බේරෙමු. මේ වගේ තවත් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.